හරි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසරේ 7 වෙනි පාඩම වන විජීය භාග කියන පාඩම. එතකොට මේ ශ්‍රේණියේදී ඔයගොල්ලන්ගේ මේ පාඩමට අදාළව ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ විජීය භාග ගුණ කිරීම හා විජීය භාග බෙදීම කියන කොටස් දෙක. එතකොට මුලින්ම බලමු විජීය භාග ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා. විජීය භාග ගුණ කරන එක සාමාන්‍ය භාගයක් ගුණ කරනවා වගේමයි. උදාහරණයක් මම ගත්තොත් x බෙදීම 2 වැඩි කිරීම x බෙදීම 3. එතකොට මේක අපිට හරයයි ලවයයි දෙකම වැඩි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි භාගවලක් දන්නවනේ. හරය එක භාගයක හරය අනිත් භාගයේ හරයම වැඩි කරනවා. එක භාගයක ලවය අනිත් භාගයේ ලවයෙන් වැඩි කරනවා. එතකොට මේකෙත් එහෙමයි. මේ දෙක වැඩි කරොත් උඩ එක්කෙනා වැඩි කරොත් x වර්ග යට එක්කෙනා වැඩි කරොත් 3 වරක් 2 6යි. මම තව උදාහරණයක් ගන්නම්. 2 යට x ධන 3 වැඩි කිරීම x වර්ග ධන 3x යට 5. බලන්න මෙතනදී මෙන්න මේ පදේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට යව සාධක වෙන් කරගන්න, සමාන පද එළියට ගන්න, එහෙම මුකුත් නැහැ. පොදු පද එළියට ගන්න ඒව මුකුත් නැහැ. එතකොට අපි ඒක ඒ විදිහටම ලියා ගන්නවා ඊළඟ පියවරේදී. හැබැයි මෙතෙන්ට ආවොත් මෙන්න මෙතන පොදු පදයක් ඔයගලන්ට තියෙනවා පේනවද? මෙයාටත් පොදු එක්කෙනෙක් මෙයාටත් පොදු එක්කෙනෙක් කවුද? x ඉන්නවා. එහෙනම් අපි x එළියට ගන්නවා. x එළියට ගත්තාම මෙතන x ලා දෙන්නෙක් ඉන්නවනේ x වර්ග. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එළියට ගත්තාම එක්කෙනෙක් ඉතුරුයි. ඒ ඉතුරු එක්කෙනාව වරහන් ඇතුලේ දා ගන්නවා. ධනමනේ තියෙන ඍණ ලකුණු මොකුත් නැහැ. නිකින්ද ලකුණු ගැන බය වෙන්න දෙයක් නැහැ. මෙතනදී මේ එක x කෙනා ඉන්නේ. ඒ එක x කෙනාව එළියට ගත්තාම ඉතුරු වෙන්නේ 3 විතරයි. ඒක එහෙම ලියන්න. බෙදීම යට 5. මේ බලන්න. මෙයත් x ධන 3, මෙයත් x ධන 3. උඩ යට අපි දන්නවා කපන්න පුළුවන්නේ. මේ x ධන 3ට මේ x ධන 3 කැපෙනවා. දැන් ඉතුරු පද ටික උඩ යට පිළිවෙලට ලියන්න තියෙන්නේ. ඉරෙන් උඩ ඉන්නවා 2, ඉරෙන් උඩ ඉන්නවා x. එහෙනම් උඩ 2x. ඉරෙන් යට ඉන්නේ 5 විතරයි. එහෙනම් 2x යට 5. ඒ වගේ මම තව උදාහරණයක් ගන්නම්. m වර්ග ඍණ 4 යට m ධන 1 වැඩි කිරීම m වර්ග ධන 2m ධන 1 යට m ධන 2. බලන්න මෙතනදී මම මේ ගාන දැක්ක ගමන් පේනවා තැන් දෙකක දෙවිදිහකට කරන්න තියෙනවා. මෙන්න මේ පදේ බලන්න. මේක තියෙන්නේ මොකද්ද? මේ ඇවිල්ලා වර්ග දෙකක අන්තරයක්. මෙන්න මේකේ ත්‍රිපජ ප්‍රකාශනයක්. ත්‍රිපජ කියන්නේ පද තුනක ප්‍රකාශනයක් තියෙන. ඒ වගේම අපි මේක මොකද කරන්න ඕනේ? සාධක වලට කඩා ගන්න ඕනේ. සාධක වලට කඩා ගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම ඔයගලන්ට මෙන්න මේක සාධක වලට කඩා ගන්න විදිය පෙන්නන්න. බලන්න මෙන්න මේක තමයි අපි ගාව තිබ්බ සාධක වලට කඩා ගන්න. මේක සාධක වලට කඩා ගන්නෙන්දී ඔයා දන්නවා පළවෙනි පදේ ඉස්සරහා තියෙන සංගුණකය මේකේ තියෙන එක. ඒ සංගුණකයෙන් අවසාන පදයේ තියෙන ඉලක්කම අවසාන පද ඉලක්කමෙන් තියෙන අන්න ඒක වැඩි කරන්න. මෙතන තියෙනෙත් එකනේ. ඒතකොට එක් වාරක් 1 1යි. ඊළඟට අපි මේ එක හැදෙන විදිහ ගන්න ඕනේ. කියන්නේ අපි ඉලක්කම් දෙකක් තෝරගන්න ඕනේ. ඒ ඉලක්කම් දෙක වැඩි වෙලා ඒ කියන්නේ ಗುಣ වෙලා එක හැදෙන්න ඕනේ. ඒ වගේම තව නීතියක් තියෙනවා. එතනදී අපි බලන්න ඕන. මේ මැද තියෙන ඉලක්කම තියෙන්නේ මේ අපි මේ තෝරගන්න ඉලක්කම් දෙක එකතු කරලා හෝ අඩු කරලා සමාන වෙන්න ඕනේ දෙකට. නීති දෙකකට ගැලපෙන විදිහට අපි ඉලක්කම් දෙකක් මෙතනදී හොයාගන්න ඕනේ සාධක කඩනකොට. අපි මෙන්න මේ හොයාගන්න ඉලක්කම් දෙක අනිවාර්යෙන් වැඩි කළාම උත්තරේ 1 වෙන්න ඕනේ. ඒ ඉලක්කම් දෙක එකතු කළොත් හරි අඩු කළොත් හරි උත්තරේ 2 වෙන්න ඕනේ. ඒ වගේ එකක් හිතන්න. දැන් මෙතනදී නම් අපිට ගන්න ලේසි හිතන්න දෙයක්ම නෑ. මොකද ಗುಣ වුණාම එක වෙන අවස්ථා එකයිනේ තියෙන්නේ. එක් වරක් එක ಗುಣ වෙලා එක හැදෙනවා. ඒ වගේම 1 එකතු කළොත් 2 හැදෙනවනේ. එහෙනම් අපිට ඔන්න ඉලක්කම් දෙක හම්බුණා. මෙයත් ධන ඉලක්කමක් මෙයත් ධන ඉලක්කමක්. ඊට අපි මේ සාධක කඩාගත් ලියා ගන්නවා m වර්ග ධන 1නේ තියෙන්නේ. එහෙනම් 1m. ධන මෙතනත් 1නේ. එහෙනම් 1m. ඒතර මෙයාව තමයි අපි මේ කොටස් දෙකකට
කඩාගත්තේ. එහෙනම් මේක ධන 1. ඊට පස්සේ බලන්න මේ පද දෙක වෙන් කරගන්න. මේ ඉස්සෙල්ලාම පළවෙනි පද දෙකේ පොදු පද එළියට ගන්න. m විතරයි පොදු. එහෙනම් m එළියට ගත්තා. මේ m දෙන්නගෙන් එක m එකක් එළියට ගියාම එක m එකක් ඉතුරුයි. ධන එක m එකයි මෙතන තියෙන්නේ. එයාව එළියට ගත්තාම එකයි ඉතුරු. ධන මේ දෙන්නට පොදු එකනේ පොදුනේ. වෙන කිසිම ඉලක්කමක් නැහැනේ. එහෙනම් එක වාරයක් m ධන මෙතන 1. මොකද එක් වරක් m එක් වරක් එක හැදෙනවනේ ගුණ කරාම. මෙන්න මේ ත්‍රිපජ ප්‍රකාශන වල සාධක ඉවතට ගද්දි මෙතන මේ හැදෙන වරහන් දෙක බොහෝ දුරට සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයගොල්ලෝ මේ වෙනකම් කරපු පියවර ටික හරි. එතකොට මෙන්න මේ ගත්ත වරහන් දෙක මේ සමාන වරහන් දෙකෙන් එක වරහනක් ලියා ගන්න මුලින්. ඊට පස්සේ ලියා ගන්න m ධන 1. මෙතන තියෙන ඉලක්කමයි මෙතන තියෙන ඉලක්කමයි එකතු කරලා මෙතන ලියා ගන්න. හරිද? ඒ කියන්නේ මේකත් අපි මෙන්න මේ කොටස ආයිමාරු ලියලා පෙන්නුවොත් ඒක තියෙන්නේ මෙහෙමනේ m ධන 1 මේක එක පදයක් ධන 1යි m ධන 1 මේකිනු පොදු පදේ එළියට ගත්තක තමයි ඔයගොල්ලෝ කරේ මේක එක පදයක් මේක එක පදයක් කියලා බලන්න. එතකොට මෙතන m ධන 1 මෙයාගෙත් පොදුයි මෙයාගෙත් පොදුයි. එහෙනම් m ධන 1 ආයෙ එළියට ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ මෙයා. මේ පදයෙන් මෙයා එළියට ගියාම ඉතුරු වෙන්නේ m ධන පෙනිලා නෑ නේද ඒ ටික. හරි මම ඒක අයියන්නම්. මෙන්න මේ කොටස මම ආයෙ මෙහෙම ලිව්වොත් m ධන 1 ධන 1 m ධන 1. ඊළඟ බලන්න මෙයා එක පදයක් කියලා ගත්තොත් එතකොට මේ පද දෙකටම මෙන්න m ධන 1 පොදුයිනේ. ආයාව නැවත එළියට ගැනීමක් තමයි අතනදී අපි කරේ. ගත්තාම ඉතුරු වෙන්නේ මේ m මෙයාගෙන් ඉතුරු වෙන්නේ මේක ධන 1. අවසාන පිළිතුර මේක. හරි අපි යන් උඩට ඉස්සෙල්ලා ගන්න. හරි මෙතෙන්ට අපි උත්තරේ හොයාගත්තා. m ධන 1 වතාවක් m ධන 1 යට m ධන 2. එතකොට මෙතන වර්ග දෙකක අන්තරේ බලමු වර්ග දෙකක අන්තරේ කොහොමද කරන්න කියලා. මෙන්න මේක තමයි වර්ග දෙකක අන්තරයට තියෙන්නේ මේ කොටස. මෙන්න මේක. එතකොට මේ වර්ග දෙකක අන්තරය වර්ග දෙකක් වර්ගයන් දෙකක් තියෙනවනේ. එක වර්ගයක් තියෙනවා. අන්තරය කියන්නේ අඩු කිරීම කියන්නේ. මෙන්න මේකෙන් තව වර්ගයක් අපි හදාගන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා දෙකේ වර්ගයනේ 4. එහෙනම් මම මෙහෙම ලියාගත්තොත් කාටවත් මොකුත් කියන්න බෑනේ. මේ හරිනේ. දෙවරක් දෙකේ වර්ගය 4. මම මේ 4 වෙනුවට දෙකේ වර්ගය ලියාගත්තා. දැන් ඔන්න මේ වර්ග දෙකක් තියෙනවා අන්තරයකුත් තියෙනවා. එතකොට මේක තමයි වර්ග දෙකක අන්තරය කියන්නේ. අපිට මෙන්න මේක තව විදිහකට ලියා ගන්න පුළුවන්. يعني මේක තවත් ලේසි කරගෙන විදිහට ලියා ගන්න පුළුවන්. m ඍණ 2යි. ඒ දෙකේම m يعني m ගේ දෙකේ ඍණ 1යි m ගේ දෙකේ ධන 1යි. m ඍණ 2 m ධන 2. මෙහෙම. මෙන්න මේක තමයි අවසාන පිළිතුර වෙන්නේ. අපි යන් එහෙනම් ඉස්සෙල්ලා ගන්න. හරි. එතකොට මෙතෙන්ට අපිට ආවා m ඍණ 2යි m ධන 2යි. යට m ධන 1 මේක වැඩි කරන්න තියෙනවා. දැන් බලන්න උඩ යට තියෙන පද කපන්න මේ m ධන 1ට m ධන 1 කැපෙනවා. m ධන 2ට m ධන 2 කැපෙනවා. දැන් උඩ තියෙන පද ටික ලියන්න. ඉරෙන් උඩ තියෙන්නේ m ඍණ 2යි m ධන 1යි. m ඍණ 2යි m ධන 1යි. ඉරෙන් යට කවුරුත් නැහැ. කියන්නේ එක්වරක් එක එකයිනේ. මෙහෙමනේ. එන්න ඕනේ මෙතනත් එක තියෙන මෙතනත් එක. අපිට මේ එක අපි ලියන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. එතකොට අවසාන පිළිතුර ඔයගොල්ලෝ මෙහෙම ලිව්වනම් පිළිතුර නිවැරදි. හරි. එතකොට භාග ගුණ කිරීම සම්බන්ධයෙන් මම ඔය උදාහරණයක් කියලා දුන්නා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පෙළ පොත බැලුවොත් අච්චු පොත බැලුවොත් තව ප්‍රශ්න අභ්‍යාස ඕන තරම් තියෙනවා. ඒ ටික කරන්න. මොකද ප්‍රැක්ටිස් කළොත් තමයි අපිට ගණන් හදාගන්න පුළුවන් වෙන්නේ. අපි යන් ඊළඟට එහෙනම් වීජීය බෙදීම කියන කොටසට. හරි මේකෙදි බලන්නේ වීජීය භාගයක් තවත් වීජීය භාගයකින් බෙදීම කියන කොටස. හරිද? එතකොට මම මේ බෙදීම කියන කොටසේදී ඔයගලන්ට කියලා දෙනවා අලුත් වචනයක්. සමහර අය දන්නවා අතට දැනටම පරස්පරය කියලා. මේක මේ වචනේ ලොකුයි වගේ තිබ්බට මේක ඇති දෙයක් නැහැ. මම ඔන්න භාගයක් ලියනවා m
යට 4 කියලා. මේකේ පරස්පරය මේ භාගය මේකේ පරස්පරය වෙන්නේ මේ උඩයට මාරු කරන්න 4 යට m. තව එකක් ගත්තොත් a යට a ධන 2. මේකේ පරස්පරය මේකේ උඩයට මාරු කරන්න a ධන 2 මේ a ධන 2 බෙදීම යටට එනවා a. පරස්පරය ඔච්චරයි. පරස්පරය දැනගෙන ඉන්න ඕනේ බීජීය බෙදීම කරද්දී. එතකොට බීජීය බෙදීමේදී දීලා තියෙන ගානේ පරස්පරය ගත්තාම එක පැත්තක එතනින් එහාට තියෙන බීජීය ගුණ කිරීමේ තියෙන පියවර ටිකමයි. මම උදාහරණයක් කියන්නම්. a බෙදීම b මේක මේ බීජීය භාගය බෙදන්න ඕනේ a b යට 4 කියන බීජීය භාගය. මෙතන ටිකක් වැඩිපුරන අපි බීජීය භාග ගුණ කිරීමට කරපු පියවර වලට එකක් වැඩි පියවරක් එනවා. ඒක තමයි මෙන්න මේ පැත්තේ තියෙන එක. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ වම් අත පැත්තේ තියෙන බීජීය භාගය හැමම ලියා ගන්න. මේ බෙදීම අපිට බෙදීම තියාගෙන මේක සුළු කරන්න බෑ. අපි මේ බෙදීම ගුණ කිරීමක් කරනවා. මේ බෙදීම ගුණ කිරීමක් කරාම මොකද වෙන්නේ? මේකට දකුණු පැත්තේ තියෙන මේ බීජීය භාගය තියෙන අන්න ඒකේ පරස්පරය තමයි අපි ළඟට ලියන්න ඕනේ. එතකොට මේකට අදාළ පරස්පරය 4 යට ab. දැන් බීජීය භාග අපි ගුණ කරා වගේමයි උඩ යට තියෙන ඒවා කපන්න මේට මේ a කැපෙනවා. එච්චරයිනේ කපන්න තියෙන්නේ. එහෙනම් අවසාන පිළිතුර වෙන්නේ 4 යට b වර්ග. හරි. අපි තව උදාහරණයක් බලමු. 3x යට x වර්ග ධන 2x බෙදීම 5x යට x වර්ග ඍණ 4. අපි ඉස්සෙල්ලාම කරමුකෝ අර මං කියලා දුන්නු වැඩිපුර පියවර 3x යට x වර්ග ධන 2x මේ බෙදීම මොකද කරන්නේ? ගුණ කිරීමක් වෙනවා. මෙයාගේ පරස්පරය එනවා. එහෙනම් x වර්ග ඍණ 4 උඩට 5x යටට. ඔන්න මොකයි පරස්පරය. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක මේ ඔයගොල්ලෝ දැන් මේක පුරුදු වෙලා දැකලා මොකන්ද? වර්ග දෙකක අන්තරයක් තියෙනවා. දැන් මං ඉස්සෙල්ලත් ඕකෙම වර්ග දෙකක අන්තරය දැක්කනේ. ඒකින්ද අපි ඒක එහෙමම ලියනවා. එතෙන්ට එන්න කලින් මෙන්න මේ පියවරේදී බලන්න. මෙතනත් ඔයගොල්ලන්ට දැක්ක ගමන් පේන්න ඕනේ මොකද්ද? පොදු පද තියෙනවා. පුළුවන් තරම් මේ වගේ ගණන් සරල කරගන්න. කඩාගෙන සරල කරගන්න ඕනේ. එතකොට මේ පොදු පද එළියට ගන්න. x නේ පොදු දෙන්නට මෙන්න එක x එකක් ගත්තා. ඒතර මෙතන එක x එකක් ඉතුරුයි ධන. මෙයාගේ මේ x එක එළියට ගත්තාම ඉතුරු වෙන්නේ 2. වැඩි කිරීම දැන් මේ වර්ග දෙකක අතරේ මම කෙලින්ම ලියා ගන්නම් x ඍණ 2 x ධන 2 විදිහට. බෙදීම 5යි x. දැන් උඩ යට තියෙන ඒවා සමාන ඒවා කපන්න. හරිද? කපන්න. මෙතන මේ x මේ x කපන්න. එතකොට උඩ ඉතුරු වෙන පද ටික ලියන්න. 3 ඉන්නවා x ඍණ 2 ඉන්නවා යට 5 ඉන්නවා x ඉන්නවා. ඒ කියන්නේ 5යි x. හරි. අපි තව ගානක් බලමු. දෙකයි a ඍණ 4 බෙදීම 2යි a. මෙන්න මේ බීජීය භාගය බෙදන්න ඕනේ a ඍණ 2 බෙදීම 3. පළවෙනි පියවර පරස්පරය ගන්න එක. අනිත් ඒවා ඔක්කොම තියලා අපි පරස්පරය ගන්න එක කරමු. මෙතනදී නම් මට පේන්නේ මෙන්න මෙතන පොදු පදයක් තියෙනවා. ඒ තමයි 2 මේ 4ක් දෙකෙන් බෙදනවනේ. එහෙනම් මෙයාටත් දෙකේ සාධකයක්. එහෙනම් මේ සාධක දෙක එළියට ගන්න පුළුවන්. දෙකකින් ඉලක්කම එළියට ගන්න පුළුවන්. මෙතන මෙන්න මෙයාව මේ දෙක එළියට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ විතරනේ. ඒ ඍණ 4 සාධකයක් එළියට ගන්නවා කියන්නේ මේක ඒ එළියට ගන්න ඉලක්කමෙන් බෙදනවා කියන එකනේ. දැන් අපි එළියට ගන්නේ 2 නම් මෙතන තියෙන මේ ඉලක්කම කීයෙන්ද බෙදන්න ඕනේ? 2කින්. 4 2කින් බෙදුවාම 2. යට 2යි ඉන්නවා. වැඩි කිරීම දැන් මෙයාගේ මුකුත් කරන්න නැහැ. එයාගේ සාධක එළියට ගන්න, සාධක වලට කඩන්න මුකුත් නැහැ. දැන් ඕක කොහොමද? බලන්න මේ a ඍණ 2 a ඍණ 2 ඉන්නවනේ. එහෙනම් අපිට යට කපන්න පුළුවන්. ඊළඟ මේ දෙකට මේ දෙක උඩ යටනේ කපන්න පුළුවන්. දැන් ලියන්න උඩ යට ඉතුරු වෙන්නේ ඒවා. උඩ ඉතුරු වෙන්නේ 3 යට ඉතුරු වෙන්නේ a. ඔක තමයි අවසාන උත්තරේ. ඉතින් ඔයගලන්ගේ පෙළ පොතේ
මේ තවත් මේ වගේ මේවට අදාළ අභ්‍යාස ගොඩක් තියෙනවා ඒවා කරන්න. ඔයගලන්ට තව මොනවා හරි අමාරු පාඩමක් තියෙනවා නම් මට මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න ඊළඟ වීඩියෝ එක එකෙන් අරන් එන්න.